පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරවන කලෙහිදී එක්තරා තරුණ ඍෂිවරයෙක් හිමාල පෙදෙසෙහි වාසය කළා. ඒ තාපසතුමන් අභිඥාවන් වගේම සමාපත්තීන්ද උපදවාගෙන ධ්‍යානසුවෙන් තමයි ඒ හිමවත් ප්‍රදේශයේ වැඩ සිටියේ. ඒ විදිහට ගුණයෙන්ද බලයෙන්ද අග්‍ර වූ මේ ඍෂිතුමන්ට උපස්ථාන කිරීම සත්‍යවිඳු සිරිතක් කොටගෙනයි තිබුණේ. ඉතින් ඒ නිසා සත්‍යවිඳු ඉඩලද සෑම විටම තවුසානන්ගේ සුවදුක් බැලීමට අමතක කළේ නැහැ. මේ අතර දිනක් සිදු වූයේ හරි අපූරු දෙයක්. අසමාන පියුමක් මිනිපෙර කෙදිනකවත් මෙවැනි අසමාන පුෂ්පයක් දැක නැහැ. සැබවින්ම කවරක්දේ? ඒ පියුම මත සිටි සුරතල් දියණිය දුටු සැනින් තාපසතුමන්ගේ සිත පිය සෙනෙහසින් තෙමී ගියා. ඔහු ඒ සිඟිත්තියව තම තාපසාරාමයට රැගෙන ගොස් පළවැල ලබා දෙමින් පියෙකුමෙන් ඉතාමත් ඕනෑකමින් රැක බලා ගත්තා. එදා පියුම් විලේ පිපි අමුතු පුෂ්පය දැක එය සැකකොට පරීක්ෂා කර බලන විට ඇයව සොයාගත් බැවින් පිය තවුසානන්ට සැකයක් උපදී යන අර්ථයෙන් අසංකෝ යන නමින් අසංකා යන නම තැබුවා. පියාණනි, ඔබ වහන්සේට වළඳන්නට පළවැල මා සූදානම් කළා. නදියට ගොස් පැන් රැගෙන එන්න මා දැන් පිටත් වෙන්නද? ස්වාමීනි, අර මන්දරේ වෙසින සුන්දර කුමරිය ඔබතුමාගේ කවුරුන් හෝ වේද? ස්වාමීනි, ඉදින් මා ඇවෙනුවෙන් කුමන ආකාරයේ උපකාරයක් කළ යුතු වේද? පිරිතුනි, ඇයට මේ නරයන් සමග වසන්නට උචිත නොවේ. ඒ නිසා ඇයට පළඟු මැදුරක් මවා එහි දිව යහන් දිව සලුවා තියනොත් දිව්‍යමය භෝජනයක් ගෙනුත් පෝෂණය කරමින් ඇව සුරක්ෂා කළ හැකිද ඔබට? පින්වත් භික්ෂුව, නුඹ පැවිද්දේ කලකිරුණෙහි යයි පවසන්නේ සැබෑවක්ද? ඒ සත්‍යයක් ස්වාමීනි. එහෙමයි. කවර කරුණක් නිසාවෙන් එසේ කලකිරුණෙහිද? යලිත් මගේ සිත ගිහි කල බිරිය වෙත බැඳී ගිහින් ඈ නොමැතිව මේ දිවී ඇති අරුත කවරක්දැයි මගේ හිත මාව තදින් පෙළනවා ස්වාමීනි. මහණෑ, ඔය ස්ත්‍රිය ඔබට අනර්ථයක්ම කරන්නේය. ඇය දැන් පමණක් නොව
සසරේ අනේක ආත්මභාවවලදීද ඔබට එසේ අවැඩ කළාහ. එදවසත් නුඹ ඇය නිසා සිවුරඟ සේනා අතහැර දමා හිමාල වනයට වී පුරා තෙවසරක් ඉමහත් දුකක් විඳිමින් ඈ නිසාම අද දක්වා සසර ගමන කළා. ගැත්තාට සමා කළ මැනවදේවයන් වහන්ස හිමාල පෙදෙසෙහිදී මා විසින් එක් තාපසයෙකුගේ අතිශය සුන්දර දීනියෙකු දක්නා ලද්දීය. ඇයගේ රූසිරි කියා නිම කළ නොහැකිය. ඈ සුදුසු වන්නේ ඒ හිමාල වනයට නොවේ මහරජනි. ඔබ වහන්සේගේ අග්‍ර මහේෂිකාව ලෙසටයි. ඒ තරම් ඇගේ රූප ශ්‍රීය මනමෝහනීයයි. බරණැස් රජතුමා ආසංකා කුමරිය ගැන ඇසූ පමණින්ම ඇය කෙරෙහි තදින් රාගයෙන් බැඳී ඒ මොහොතේම සිවුරංග සේනා පිරිවරා හිමාල වනයට පිවිසියේය. Palingu Vima
ප්‍රණාම වේවා ඍෂිතුමනි. මහා ඍෂීන් වහන්සේ මේසා තවුස්තම් රකින බඹසරෙහි හැසිරෙන නුඹ වහන්සේ වැනි පැවිදි උතුමෙකුට ස්ත්‍රී ඇසුර නම් බාධාවකි. දියණියක වද තවුස්තමට කිලුටක්ම ගෙන දෙන්නකි. ඉන්දිනි ඍෂිතුමනි නුඹගේ දියණිය මාහට පාවා දෙනු මැනවි. බරණැස මහරජු වන මා ඔබ ඉදිරියේ ප්‍රතිඥා දෙන්නම් ඈව අගමෙහෙසියෙකුට සුරක්ෂා කරන බවට. ඇය විතා හොඳින් පෝෂණය කරන බවට මා සපත කරන්නම්. හොඳයි මහරජුනි. මාමාගේ දියණියව ඔබ වහන්සේට සරණ කොට දෙන්නම්. හැබැයි එක කොන්දේසියකට ඔබ එකගනම් පමණයි එය සිදුවන්නේ රජතුමනි. රජතුමනි, ඔබ මට ඇගේ නාමය පවසා ඔබට රිසි ඕනෑම මොහොතක ඇව කැටුව යන්න. ඔබ නිවරදිවම ඇගේ නාමය නොපවසන තාක් ඒ පළඟු මන්දිරයේ ద్వාර ඔබ වෙනුවෙන් විවෘත නොවේවි. ස්වාමීනි, මම ඇගේ නාමය නම් නොදන්නෙමි. ඔබතුමාගේ නසා ඇගේ නාමය දැනගන්නට රිසියෙමි. දේවයිනි, මම එය ඔබට නොපවසමි. නුඹගේ ප්‍රඥා මහිමයෙන් ඇගේ නම් ගොත් සොයා දැනගෙන ඇව කැටුව යනු මැනවි. යහපති තාපස්තුමනි, එසේනම් මාමාගේ අමාත්‍ය පිරිසත් සෙබළ පිරිසත් සමග මේ වනයෙහි රැඳී සිට ඇගේ නම්ගොත් කවරක් වේදැයි කතිකා කොට ගන්නම්. අවසරයි. රජතුමාද අමාත්‍ය පිරිසද විවිධ දුර්ලභ නම් සහිත වට්ටෝරු තවුසානන්ට ඉදිරිපත් කළත් ඒ සෑම නමක්ම පාසා තවුසා වෙතින් ප්‍රතික්ෂේප විය. මෙසේ මේ නම් සෙවීමේ කාර්යයට පුරා වසරක් ගත විය. ඇයගේ මේ කතාවෙහි බැඳුණු රජතුමා බරණැස බලා යන ගමන නවතා නැවත වතාවක් ඇමතියන් රැස් කරවා දිනකට 10ක් බැගින් නම් සාදමින් නම් සොයමින් තවත් වසරක් වනය තුලම ගත කළේය. දිනපතා තාපසතුමා වෙත ඉදිරිපත් කරනු ලැබූ නම් සියල්ලක්ම ප්‍රතික්ෂේප විය. ඒ අතර රජතුමාගේ රාජකීය පිරිසට අයත් අසුන් පමණක් නොවේ. ඇතැම් සෙබළුන්ද අමාත්‍යවරුන්ද වනයේ කොටි වලසාදී මූර්ඛයන්ටත් සර්පයන්ටත් ගොදුරු වුණේ. සමහර කෙනෙක් අධික ශීතලෙන්ම මියදුනාහ. මේ සියල්ලන්ගෙන් කෝපයට පත් රජතුමා තාපසතුමන් හමුවට ගොස් මෙසේ පැවසීය. ඍෂිතුමනි, මා දැන් මේ වනලැහැබට වී පුරා වසරකුත් ඉක්ම ගොස් අවසන්. කොපමණ නම්ගොත් හෙව්වත් ඉන් එකදු නාමයක්වත් ඇගේ නොවීම මාගේ කනස්සල්ලට හේතු කාරණයක් වී තිබෙනවා. ඉදින් තවත් මට ඇගෙන් නැති පළක් නැහැ. මා නැවත බරණැස බලා පිටත් වෙනවා. අවසරයි මාහට. මෙසේ පැවසූ රජතුමා වනයෙන් යළි බරණැස බලා ගමනට සූදානම් වනු ආසංකා කුමරිය සිය මැදුරේ කවුළුවෙන් දුටුවාය.
ප්‍රිය සොඳුරිය මා කවි බඳින්නටත් කවි කියන්නටත් සමත් කාව්‍යකාරයෙකුණක් නොවේ. හැබැයි මට ඔබේ කවිය අරුත නම් වැටහි ගියා. තවතිසා දෙව්ලොව චිත්‍රලතා නමින් ප්‍රකට වනයෙහි ආසාවතී නම් වැලක් පවතින්නේය. ඒ වැලේ හටගන්නා ඵලයන් තුල දිව්‍යමය පානයක් ඇත්තේය. ඒ එකවරක් පානය කළහොත් ඉන් ඇතිවන මත්වීම සිව් මසක් පුරාවට පහව නොයන්නේය. ඒ මදුවිත පානය කරන්නා වූ සුරයන් සිව් මසක් මුළුල්ලේ දිව යහන් වලට වැදී මතින් කල් ගෙවතේ. කුමරියනි ඔබ තෙපලූ පරිද්දෙන් ඒ ආසාවතී වැලේ ඵලයක් හටගන්නේ දසවසරකටම එක්වරක් බව සත්‍යක්ද? එසේ මහරජුනි තත්වයේ සෙව්වත් සුරාසුඩ දිව්‍ය පුත්‍රයෝ ආසාවතී බලෙන් ඵලයක් ලබා ගැනීමේ අතිටනින් යුතුව දිව්‍යමය මදුපානයට ඇති ආශාව ඉවසා දරාගෙන නිරතුරුවම ඒ සමීපයට ගොස් ඒ ලතාව නිරෝගීව පවතින්නේ දැයි සොයා බලති. ඒත් සොඳුර මා දැන් පුරා වසරකටත් වැඩි කලක් මේ වනය තුල අනන්ත දුක් විඳිනවා. තවමත් මාහට නොහැකි වූවා නුඹගේ නම දැනගන්නට. ඉතින් මට තවත් නම් ඉවසිය නොහැකේ. නුඹ මේ හිමාලයටම වී සිටින්න. මා මේන් පිටත් යන්නම්. ප්‍රිය රජුනි ඔබ වහන්සේ මෙසේ එකදු එක වසරකින්ම කලකිරුණෙහිද? ආශාවක් පළදැරීම කෙතරම් සැපගෙන දෙන්නක්ද? එනිසා නොම කලකිරුණු මැනවි හිමියනි. අනික ඔබ වහන්සේ වෙනත් කොතැනකට නම් ගොස් මාවැනි යුවතියක් ලබන්නටද? ඉක්බිති රජතුමා ඇයගේ කතාව අසා යලිත් ඇගේ රූ සිරෙහි බැඳුණු සිත් ඇතිව ඇගේ බසට ඇලී පිටත් වනු නොහැකිව ඇමති පිරිස නැවත රැස් කරවා එදින සිට නම් 100ක් බැගින් තනන්නට තීරණය කළේය. තවත් වසරක් ගෙවී ගියේය. පෙර පරිදිම සිදු වූයේ තාපසතුමන් ඉදිරියේ ඒ සියලු නම් ප්‍රතික්ෂේප වීමයි. ඉන් කලකිරුණු රජතුමා ඇගේ නැති ප්‍රයෝජනයක් නැතැයි සිතා අසුපිට නැගී සිය මාලිගයට යන්නට යළිත් පිටත් විය. මෙදිනද කුමරිය ඇගේ පළිඟු මැදුරේ සඳරු තලයට වී රජු වලකනු පිණිස කවි බඳින්නට වූවාය. ආයමත් අර ස්ත්‍රිය මුමුණනවා. ඒ පාර කවරකටද ඇය මේ සැරසෙන්නේ? මෙය නම් මා අනතුරක්මයි. මට නම් වැටහෙන්නේ කෙලසින්ද රජතුමාව මේ ස්ත්‍රී මායමෙන් මුදව ගන්න කියලා. නුඹේ කාව්‍යෙහි අර්ථද මට මැනවින් වැටහේ කුමරියනි. පියුම් බිලක සිටින හංස කොකා දිනපතා ගොදුරගෙන පියඹා ගොස් සිය කැදැල්ල පිහිටි පර්වත මුදුනටම බසින්නේය. දිනපතාම මේ කටයුත්තේ යෙදෙන හංස කොකා දිනක් මෙසේ සිතුවේය. මම මේ පර්වත මුදුනේහිම සුවසේ හිඳින්නෙමි.
ඉඳින් මෙතනින් නිගිලී නොගොස් මෙහිම හිඳ ගොදුරදගෙන පැන්දබී මුළු දවසම මෙහිම සුවසේ වසනට ඇත්නම් එය කොතරම් සොඳුරුවන්නේද. හැබැයි කුමරියනි ඉන් පසු සිදූ දෙයනම් මාහට නොවැටහේ. ඒ හංස කොකාට තමන්ගේ මනෝරථය පූර්ණ කොට ගන්නට හැකිවීද? මහරජුනි, එදිනම සත්‍යව් රජ අසුරයන් මැඩ තව්තිසා භවනට වී දෙව් ඉසුරු ලැබ මම මාගේ බලාපොරොත්තු ඉටු කොට ගත්තෙමි. මෙලොව එසේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට නොහැකි වූ යමෙක් ඇත්තැයි දිවසින් බැලුවේය. ඉතින් මහරජුනි, සක්දෙව් රජ වනාහේ මේ හංසකොකා දැක ඔහුගේ මනෝරථය මස්තකයට පමුණුවන්නෙමි සිතා ඌවසල පර්වතය සමීපයෙන් ගලා යන නදිය ජලයෙන් පුරවා සැඩ පහරින් ජලධාරාව පර්වත මුදුන දක්වා එසවීය. ඒ දුටු කොකා එහිම හිඳ මසුන්කා පැන්දදී එදා දවස එතැනම සතුටින් ගත කළේය. පසුව ජලය බැසගොස් නදිය තිබූ තත්වයටම පත්විය. ප්‍රිය රජුනි, මෙසේ හංසකොකාද තමාගේ ආශාව පූර්ණ කොටගෙන එහි ඵලය භුක්ති විඳේය. ඉතින් නුඹට නුඹේ මනතුල ඉටු කරගන්නට බැරි මන්ද? සොඳුරිය දැන් හොඳටම ඇති. තවත් නම් මා මෙහි රැඳී නොසිටිමි. නුඹ මෙහිම හිටිනෝ. ස්ථිරවම මම අද මෙහෙන් පිටමන් කරන්නෙමි. නුඹ මෙතෙක් වචනයෙන් පමණක්ම මා සන්තර්පණය කළේය. එහෙත් ඒ කායික ඇසුරකින් තොරවය. ඔබේ වදන් වලට බැඳී කටයුතු කළ මට අවසානයේ ඉතුරු වූයේ කවරක්ද? මෙතනටම වසර 3ක කාලයක් නැසී ගියේය. අහෝ මහරජුනි, කිම දෙයට හේතුව? නුඹ මෙසේ මා හැරදා යන්නටද සැරසෙන්නේ? සුවඳ නැති වර්ණවත් වූ කටු කරඬු මල්මෙන් නුඹ වචනයෙන් මා සන්තර්පණය කළේය. නමුදු ක්‍රියාවෙන් එසේ නොකළේය. යමෙක් මිතුරන් විශේෂී සම්පත් බෙදා නොදෙන්නේ නම්, පරිත්‍යාගද නොකරන්නේ නම්, මිහිරිබස් පමණක්ම කතා කරන්නේ නම් එය නිෂ්ඵලය. එවැනි කෙනෙකු හා ඇති සම්බන්ධතාව ඉක්මනින් අවසන් වන්නේය. යමක් කරන්නේ නම් එයයි පැවසිය යුත්තේ. නොකරන්නේ යමක්ද එය නොපැවසිය යුත්තේය. නොකර කියන අය ගැන පඬිවරු හොඳින් දනිති කුමරියනි. මාගේ බලයද ඒකාන්ත වශයෙන්ම අඩුය. මග වියදම්ද දැන් අවසන්ය. ජීවිත හානිය ගැනද සැක උපදී. ඒ නිසා මා දැන්ම මෙහෙන් පිටත් වෙමි. සැකයක් උපදී. අසංකා මහරජුනි, මේ කවරනම් විශ්මයක්ද? නුඹ දැන් මාගේ නාමය අවශ්‍යයෙන්ම දැනගත්තා. එය එසේමයි. එය සපලවා හිමියනි. ඉතින් දැන් නුඹ මාගේ පියතවුසානන්ට මේ බව පවසා මා කැටෝ යනු මැනවි හිමියනි. තාවසතුමනි, නුඹගේ දියණියගේ නම මම සොයාගත්තෙමි. ඇය සැක උපදින්නී යන අර්ථයෙන් අසංඛ නැත්නම් ඕතමෝ ආසංඛී නම් වන්නේය. මහරජතුමනි, ඇගේ නාමය දැනගත් මොහොතේ පටන් ඇය ඔබටම අයිති. එබැවින් ඇය කැටුව ගොස් මැනවින් පෝෂණය කළ මැනව. කුමරියනි ආසංකා, අද නුඹගේ පියා විසින්ම නුඹ මට පාවා දෙන ලද්දීය. ඉදින් තවත් ඔය පලිඟු මැදුරේ සිරවී කුමක් කරන්නෙහිද? මා වෙත දැන්වත් පැමිණුණු සොඳුරිය. සේදවලා තිරබිඳි
සිනු මැනවි කුමාරී ඉතින් ප්‍රීති ප්‍රමෝදයට පත් රජතුමා ඇයද කැටුව බරණැසට ගොස් අග මෙහිසි තනතුරද ඇයට පිරිනැමුවේය. ඉතින් ඒ දෙදෙනා දූ දරුවන්ද වඩමින් ප්‍රිය සංවාසයෙන් කල් ගත කළෝය. පසු කලෙක තවුසානන් හිමාලයෙහිම සිට නොපිරිහුණු ධ්‍යාන ඇතිව දිවි කෙළවර කොට බඹලොව උපන්නේය. ඒත් සංසාර කතාව නම් එහෙම අවසන් නැහැ. භාග්‍යවතුන් වහන්සේ මේ අතීත කතාව ගෙනහැර දැක්වුවේ අර ස්ත්‍රිය නිසා උකටලී භික්ෂුවට සිහිය පිහිටුවීමේ අදිටනින්. එදා ඒ ස්ත්‍රියක නිසා රජ සම්පත් අතහැර වසර 3ක් මහ වනයේ දුක් විඳි බරණැස් රජු නම් අද මේ උකටලී භික්ෂුවමයි. එදා ආසංකා කුමරිය වූයේ අද මොහුව යළිත් සසරට අදින ඒ ගිහි කල භාර්යාව වූ ස්ත්‍රියමයි. ඥානලාභී තාපසතුමන් වූයේ අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. ඉතින් මේ අතීත සිදුවීම අසා කලකිරීමට පත් වූ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනය අසා ඒ දේශනය අවසානයේ උතුම් සෝතාපන්න ඵලයෙහි පිහිටියා. ඒ විදිහට ඒ භික්ෂුවගේ කතාව නම් අවසන් වුණා. ඒත් ඔබත් මමත් තව කොයිතරම් කාලයක් ආදරයට රාගයට දාසකම් කරමින් අනේක දුක් විඳ විඳ මේ විදියට සංසාරේ ගමන් කරයිද?